Hi Travellers, අද අපි ඩ්‍රැගන් ෆෘට් කපන දවස මම කලින් වීඩියෝ එකකින් අරන් ආවා මගේ වත්තේ මොනවද මම නෙලාගත්ත පළතුරු කියන එක. එතකොට අද ගේනවා අපි ඩ්‍රැගන් ෆෘට් සීසන් එක මේ වීඩියෝ එක දාලා සති 2යි. එතකොට අද ඩ්‍රැගන් ෆෘට් කපන දවස ඇත්තටම කියනවා නම් දවස් 3 විතර කලින් කිලෝ 150ක් විතර කැපුවා. දැන් අද ඉතුරු ටික කපන දවස. අද මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් එන්නේ කොහොමද මම ඩ්‍රැගන් ෆෘට් කපන්නේ. මම විතරයි ඉන්නේ. උදව්වට තව ළමයි දෙන්නෙකුත් මගේ යාළුවෝ දෙන්නෙකුත් එනවා කියලා කිව්වා. බලමු අද අපේ ඩ්‍රැගන් ෆෘට් අස්වන්න කොහොමද කියලා. එහෙනම් රැඩින් සින වීඩියෝ එකත් එක්ක අපි ට්‍රැවල් විත් පින්කි. පින්කි නෑ මම විතරයි ඉන්නේ. මම ට්‍රැවල් විත් පින්කි. රැඩින් සින මගේ ගෙවත්තේ ඩ්‍රැගන් ෆෘට් වගාවේ වීඩියෝ ගැන. ජය වේවා. දැන්ටටික මහන්සි තවම එක පේලියයි එක පේලියක එක පැත්තයි කපන්න හම්බුනේ. තනව මං හිතනවා කිලෝ 20ක් විතර ඇති. කොහොමටත් අද දවසේ මට තනියම මේ ඉඩම කපා ගන්න බැලුවා. මේ දන්නේ වත්තේ තියෙන ගෙඩි ටික. ගෙඩි හැමදැනම තියෙන ඔගම් බලන්න මල්. මේ තියෙන්නේ මල් පිපිලා. ඔය බලන්න දිගටම මලුයි රතු පාට ගෙඩි. මේ ඇවිල්ලා මේ වාරේ ඉවර වෙන්න අවසානයේ. එතකොට තව මාස දෙකක් වගේ තියෙන්නේ. අප්‍රේල් මැයි කාලේට සම්පූර්ණ මල් විතරයි පුදුම ලස්සනයි. අද කොහොම හරි කපනවා මං හිතන්නේ ලක්ෂ 2ක වගේ 2.5 වගේ ඩ්‍රැගන් ෆෘට් අද දවසේ කැපෙයි. පුළුවන් තරම් කපන්න බලනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේක මොටිවේෂන් එක. ඔයගොල්ලොත් ඩ්‍රැගන් ෆෘට් හෝ ඩ්‍රැගන් ෆෘට් පැල ඉල්ලුවොත් මට පුළුවන් මේ ඉඩමෙන් ඔයගොල්ලන්ට පැල දෙන්න, අතු දෙන්න, වගා කරන හැටි කියලා දෙන්න, ක්‍රම කියලා දෙන්න. අපි බලමු මේ පේලිය කපන්න ගෙඩි කීයක් තියෙද කියලා බලමු. ඉඩම සම්පූර්ණ කපලා ගෙඩි කීයක් තියෙද කියලා. යා.
මේක මම වෝටර් සිස්ටම් එකක් දැම්මා. ඒ ගැන මම පස්සේ වීඩියෝ එකක් කරන්න. මේ ඔක්කොම ඩිපින් වෝටර් සිස්ටම් එකක් දාලා තියෙන්නේ මේ පාර්ටි වලට. මේ ගන්න ගෙදරක වුණත් ඕගලන්ට කරන්න පුළුවන්. ගෙදරක වුණත් ඒ දැන් මම එහෙම කියන්නේ බලන්න මේ බාල්දි වල තමයි ඉඳලා තියෙන්නේ. බාල්දි වල. බලන්න මල් පිටි. බලන්න මේ බාල්දි වල ඉන්න පෙවුල තමයි ගෙඩින්නේ. ඒ හින්දා ගෙදරක වුණත් කරන්න පුළුවන්. අපි මේ වගේ මෙන්න මේ වගේ බැරල් එක මේ වගේ කණුවක් දාලා මේ වගේ මලක් දාලා මේ වගේ ගහක් අපිට 5000 ගානේ පී දෙනකම් මේ වගේ ගෙඩිත් එක්ක රුපියල් 5000 ගානේ අපි දෙනවා. ඕනෙක් කෙනෙක් ඉන්නවා මේ වීඩියෝ එක දාලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කන්ටැක්ට් නම්බර් එක. ඒකට මට කෝල් එකක් දෙන්න. ඒ බලන්න ඈතට යායට ඩ්‍රැගන් ෆෘට් මල් සහ ගෙඩි තියෙනවා රතු පාට මල් ගෙඩි අර පාත් දෙකේ තමයි කැපුවේ. බලන්න මේ පාත් දෙක රතු පාට නැහැ කහ පාට. දැන් මේගොල්ලෝ බලන්න රතු පාට මල් සහ ගෙඩි. බකට් එකක් පිරෙන්න කැපුවා. දැන් ඒ බකට් එක ගිහලා ගෙදර දාමු. දාලා ඉවරලා ඒක ටික කප්පු. ඉවර කරගන්න බැරි වුණා. උදව්වට දෙන්නේ කාවා. ඒත් තාම ගේට් එක හැමයි දැන් 6:00 විතර වෙලා. බලමු ත්‍රු ටිකක් කපා ගන්න පුළුවන්ද කියන එක. මේ වගේ තමයි. මේ ඇවිල්ලා මල් මේ ඇවිල්ලා ගෙඩි ඒවා මේ ඇවිල්ලා ගෙඩි ඉතුරුගත් කප්පු. එයා තමයි උදේ තියාගෙන අපි දෙන්න කතා කරන ඔයාකෝ. එන්නම උදින්ම තියාගෙන මේ මායි දෙන්න මාළු තමයි බැරි. මොකද එයාට මේ කරන්න බැරි. එයා කඩේනේ. කඩේනේ යාර පොඩි ගෙඩි උණ්ඩායි. නමුත් ඊට ගියා අලුතෙන් කොහොම උපාදිය ගෙනාවා මට පොඩි ගෙඩියක් ගෙනාවා. යනවා දැන් මම කතා කරලා ආයේ කඩේටම මේ මම බච්චා කරන් නඩ ආයේ මේ දින සම්පූර්ණ කවුරු වස් කරන්න. දැන් අපි මේක විකුණන්න යන්නේ. yang vikungan. Kenapa dia tinggi-tinggi dia? Hari-hari bisa menghasilkan